කිව්වා වගේ මචං වීඩියෝ කරන් ආවා ස්කිප් කරන්න බෑ දිගටම බලන්න අනිවාර්යෙන් තව කෙනෙක්ගේ වාහනයක් ගොඩ දාගන්න තව කෙනෙක්ට වාහනයක් ආරක්ෂා කරගෙන මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න ඒ වගේම කමෙන්ට් එකක් දාගන්න ක්ලෝස් අප් එකක් දෙන්න ඉතින් මේ දින මචං ඔයාලට හොඳම උදාහරණයක් එක මම අරන් ආවා මේ වාහනේ දිරුම් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ඒරියාවල මේක ඔරිජිනල් ප්ලේන් තියෙන ඩබල් ප්ලග් වීල් එකක් තට්ටුත් හොඳයි මේ වාහනේ ඉතින් ඔයාලට පේනවා මේ ඇතුළු වල සෑහෙන කොරෝෂන් තියෙනවා මේ ඇතුළු සෑහෙන කොරෝෂන් තියෙනවා මේ තැන්වල තහඩුව ඉවත් වෙනම තියෙනවා දිරුලා ගිහිල්ලා මේකට ප්‍රධානම හේතුව මේ දාරාස්සේ වතුර හිටිනවා වැඩි මේ වාහනේ අනික තියෙන ඇන්ගල් එකකට නිතරම මේ පැත්තේ තියෙන වතුර ටික මේ දාරාසර ගිහිල්ලා අනිවාර්යෙන් කොරෝෂන් වෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ අපේ TikTok page එකේ අපි වීඩියෝක් ලක්ෂ 2 වැඩි views ගින් තිනවා. අපි එදා ඉඳන් අපි කරන හැම ජොබ් එකකම වීඩියෝ අප්ලෝඩ් කරනවා. අපි මේ හැම දාරයක්ම ඈඩ් කරනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ සතුටින් කියන්න ඕනේ අපි තමයි මුලින්ම මේ වීඩියෝ සමාජගත කළේ මේ දාර ඈඩ් කළා. මේ ඇතුළ සෑම් බ්ලාස්ට් කළා. එපොක්සි පයිමර් ගහලා සීල් කරගන්න ජොබ් එක. වටේ කොයිතරම් හොඳට පේන්ට් එක තිබ්බත් වටේ කොයිතරම් හොඳට මේන්ටේන් කරත් මේ අහුමුළු දිරුම් එන එක නතර කරන්න බෑ. ඉතින් අනිවාර්යෙන් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි අපි එදා ඉඳන්ම මේ දේවල් කියන්නේ සහ මේ දේවල් පෙන්වන්නේ. ඉතින් අනිවාර්යෙන්ම කියනවා අපි තමයි මේ දේ සමාජගත කළේ. ඉතින් ගොඩක් අපිට මුලින් බැන්න වුණත් දැන් මේ දේවල් කරගෙන යනවා. ඉතින් අතටම හතුරුයි ගන්න. ඉතින් ඔයාලට කියන්නේ ඔයාලගේ වාහනේ දිරුමක් එන්න කලින් වළක්වා ගන්න පුළුවන් හොඳම ක්‍රම ටික තමයි මෙන්න මේක. සරල උදාහරණයක් තමයි ඔයාලගේ මේ එජ්ජයක් ගත්ත කියනකො මේ එජ්ජ එකට ඔයාලා ගන්න පොඩි කාඩ්බෝඩ් කෑල්ලක්. සහ ග්‍රීස් පොඩ්ඩක්. හරිද? ඉතින් මේ ප්ලාස්ටික් කෑල්ලක් උනත් ප්‍රශ්නයක් නැහැ. කාඩ්බෝඩ් කෑල්ල සරලයි ලේසි හොයාගන්න පහසුයි. ඉතින් ක්ලෝස් අප් එක දෙන්න. ඉතින් මේ වගේ දාර වලට දැන් මේ ඈඩ් කරපු හරිය ගන්න එපා. මේ ඈඩ් නොකරපු හරිය හිතන්නකො. මේ විදිහට ග්‍රීස් ටික ඇප්ලයි කරන්න. මේ විදිහට ග්‍රීස් ටික ඇප්ලයි කරන්න. ඔයාලට පුළුවන් මේක රෙදි කෑල්ලක් අරගෙන ග්‍රීස් ටික ඇප්ලයි කරලා ඇතුළට යන්න මේ විදිහට පිහලා දාන්න. එතකොට ඊටාම තුනී ලේයර් එකක් මේක ඇතුළට ඇප්ලයි වෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාලගේ මේ දාරේ මේ මූට්ටුව සීල් වෙනවා. හේතුව මේක ඇතුළට ආයෙ නැවත වතුර ගමන් කරන්නේ නැහැ. ඉතින් මේ දේ වැස්සේ දෙමිච්ච වාහනයකට හරියන්නේ නැහැ. මේක 100%ක් වටින්නේ අපෙන් වගේ ජොබ් එකක් එල්ලෙන වාහනයකට. මොකද හේතුව අපි මේක සම්පූර්ණයෙන්ම සෑම් බ්ලාස්ට් කරනවා. එපොක්සි පයිමර් ගහනවා නැවත සීල් කරලා අපි වාහනේ කස්ටමර්ට දෙන්න කලින් කස්ටමර් කියන්නේත් නැහැ. නමුත් අපි මේ දේවල් සීල් කරනවා ග්‍රීස් කරලා. ඉතින් එහෙම වුණාම ඒ වාහනයකට ආයෙ වැහි 7කට තෙමුණත් මේ ඇතුළට වතුර යන්නේ නැහැ. ඇතුළ සම්පූර්ණයෙන්ම එපොක්සි ගහලා සීල් කරලා තියෙනවා. ග්‍රීස් ගහලා මූට්ටුව සීල් කරලා තියෙනවා. ඉතින් ක්ලේසියකට මලකඩයක් හැදෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඉගෙන ගන්න. ඉගෙන ඔයගොල්ලන්ගේ වාහන වලට මේ දේවල් ඇප්ලයි කරන්න. ඒත් එක්කම ඔයාලට මම අනිවාර්යයෙන්ම කියනවා ඉතින් ඔයාලා ඒකට ඒ විදිහට දාර ග්‍රීස් ඇප්ලයි කරන ගමන් ඉතින් මචං ඔයාලා දැකලා ඉතින් මේ පැත්තට සාපේක්ෂව මේ පැත්තෙන් බඳ හිල්ලනවා. ඉතින් මම පරපර කරලා දෙයින් ගියා යනවා. ඒ හිල්ලන ප්‍රධාන හේතුව තමයි මචං මේ අනිත් දිගේ දාලා දිගේ බහින වතුර පාර. ඉතින් ඔයගොල්ලෝ වාහනේ මොන කන්ඩිෂන් එකේ තිබ්බත් මොන සද්ද තිබ්බත් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේක හොඳට අවුල් දාලා වේලලා හුලම් පාරක් අල්ලලා මේක සුද්ධ කරලා මේකට ග්‍රීස් පාරක් ඇප්ලයි කරන්න. මේ ඇඟිලි දිගේ නම් ගන්න. මේවා ඔයිල් වලින් පුරවන්න එපා මචං. මේ හැමතරටම ඒ වගේ තමයි මේ දේවල් වලට මේ විදිහට කාඩ්බෝඩ් එකට ග්‍රීස් අරගෙන මේ දේවල් වලට මේ විදිහට ග්‍රීස් ඇප්ලයි කරන්න. ඊටාම තුනී තට්ටුවක්. මේ විදිහට තුනී තට්ටුවක් ඇප්ලයි කරලා මේක ඇදලා දැම්මහම මචං සම්පූර්ණයෙන් මේක සීල් වෙනවා. ඒක හොඳටම ඇති. මෙයා පිරෙන්න ඔයිල් ගහන්න ඕනේ නැහැ. ආයි ක්ලෝස් අප් එක දෙන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ යූ බාර් ටික ආරක්ෂා කරගන්න. මේ දේවල් වලට ග්‍රීස් ගහන්න බැරි වුණාට ඔයිල් ඇප්ලයි කරන්න. ඉතින් ඝනකම ඔයිල් එකක් ගහගන්න මම වඩාත්ම නිර්දේශ කරන්නේ දියර ඔයිල් එකක් ගහගන්න බලන්න වඩාම හොඳයි. අපි ගවරන වාහන වලට නම් තට්ටු හොඳ නම් අපි මේ තට්ටු අයිනේ දිගේ අනිවාර්යෙන් එජ් එක උස්සනවා. අපි සාම්පල් වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. එජ් එක උස්සනවා අපි සාම්පල් වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. අපි කරපු වීඩියෝස් අපි කරපු ජොබ් තියෙනවා. මේ අපි හැම එකකටම මේවට ග්‍රීස් ඇප්ලයි කරන්න පුළුවන් මචං. ඉතින් ක්ලෝස් අප් එක දෙන්න මචං ආයි මේ දේවල් ඔයාලට පෙන්නන්නේ ඔයාලගේ වාහනේ කොට දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට පේනවද? මෙන්න මේ විදිහට ග්‍රීස් ඇප්ලයි කරන්න. මේ විදිහට ග්‍රීස් පාරක් දාලා මේ විදිහට ඇඟිල්ලෙන් ඉතලා දාන්න. ක්ලෝස් අප් එක දෙන්න. මේ දින ඔයාලා ෂීට් එකද මේකත් සෑහෙන දිරුම්ගෙන ඒරියා එකක් මේ වාහන වල. මොකද හේතුව මෙතනට අනිවාර්යෙන් වතුර රැඳෙනවා. ඉතින් ඔයාලගේ වාහනේ හොඳට සුද්ධ කරගෙන හොදගෙන වේලගෙන හුලං අල්ලලා අලුත් වාහනයක් නම් වඩාම හොඳයි. පරණ වාහනයක් වුණත් ඉතින් කරලා බලන්න සෑහෙන ප්‍රතිඵල දීවි. ඉතින් මේ විදිහට ග්‍රීස් පාරක් අරගෙන අපිට ක්ලෝස් අප් එක දෙන්න හොඳට පේන්න. මේ විදිහට ග්‍රීස් ටික ඇප්ලයි කරන්න. මේ විදිහට ඇප්ලයි කළා මේවා ඔයිල් නාවන්න ඕනේ නැහැ මචං. මේ ග්‍රීස් ටික ඇප්ලයි කරලා මේ විදිහට ඇදලා දාන්න. ඉතින් මචං අනිවාර්යෙන් කියනවා බ්‍රෑන්ඩ් නිව් බක්කියක් ගෙනාවා බ්‍රෑන්ඩ් නිව් බේස් එකක් බ්‍රෑන්ඩ් නිව් මූණක් ගෙනාවත් මේ දාර ඈඩ් කරලා ඇතුළේ සුද්ධ කරන වැඩි අනිවාර්යෙන් කරනවා. මොකද අපිට කහ ලේබල් කියලා ආපුවා දෙනවා. කහ ලේබල් කියලා අද බ්‍රෑන්ඩ් එකක් නෑ මචං. තියෙන්නේ ලෝකල් ඒවා. නමුත් අපි කඩෙන් ගිහලා අලුත් පාර්ට් එකක් මේ දාර ඈඩ් කරාම ඇතුළේ කිසිම ප්‍රොටෙක්ෂන් නැහැ. ඇතුළේ මලකට කොරෝෂන් තියෙනවා. ඉතින් ඒක අපි විසින් සමාජගත කරපු දෙයක්. ඒක නැවතත් කියන්න ඕනේ. ඒක නිසා ඒකට වටිනාකමක් දෙන්න මචංලා. වීඩියෝ ෂෙයා කරලා දෙන්න. කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, පේජ් එක ෆලෝ කරලා සපෝට් කරලා සපෝට් එකක් දෙන්න එන හැමෝටම ජය වේවා. ඊළඟ සැරේ